රයිට් අපි අද චුට්ටක් ගැටි ප්‍රශ්න වලට එන වැඩේ අර රිවයිස් කරගන්නගේ වැඩේ පළවෙනි වැඩේ. ඉතින් මම කලින් රෙකෝඩින් එකක් කරා. හැබැයි ඒක පොඩ්ඩක් ලැග් වුණා. ඒ නිසා මට ඒක ස්ටොප් කරන්න වුණා. වැඩේ ආයෙ පටන් ගන්න හදන්නේ. ඉතින් මම වෙනද කියනවා වගේ මම කැමති ටීච් කරන ගමන් දෙයක් රිවයිස් කරගන්න. ඉතින් ඒ නිසා තමයි මෙහෙම කරන්නේ. එතකොට මම ඒක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා මේ විදිහට ඔයාලට අප්ලෝඩ් කරන එක තමයි කරන්නේ. ඒක විතරයි වෙනසක් තියෙන්නේ. නැත්තම් නෝමල් රිවයිස් කරගන්න තමයි වෙන්නේ. ඉතින් මට වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා සැලකිල්ලෙන් බලන් ඉන්න කියලා හරි. මම නෝට් එක ගැන මම හදපු ගණන් ටික කරන් තියෙනවා එක්සැම්පල්. ඉතින් ඒ වගේ උත්තරයක් තියෙනවා. බත් මම ඒකේ ගාන අරගෙන හදවගෙන යනවා. වැරදි වුණොත් මට එතකොට ඒක ප්‍රූෆ් කරගන්න පුළුවන් වෙන නිසා වෙන ගුරුවරයෙක් නැහැ නේ මෙතන. ඒ නිසා හරි. ඒකත් ලැග් වෙනවා. බට් ෂේප් එක පුළුවන් වෙයි. මම දන්නේ ඇයි කියලා ලැග් වෙන්නේ. ඔයාලට ලැග්ද දන්නේ නැහැ සමහරට. මේ විදිහට ගත්තාම එතකොට අපිට මාපාංක x ඍණ 5 තමයි ගන්න ඕනේ. එතකොට ඍණ 5න් මෙතන කියවෙනවා y කැපෙන තැන. මේ විදිහට ඍණ 5 කියලා ගත්තොත් එතකොට මෙහෙම ධන අනුක්‍රමණයක් තමයි තියෙන්නේ. ධන x එකකින්ද මේ විදිහට මෙහෙම යනවා බලා ගන්න පුළුවන්. එතකොට මෙතන 5ක් තමයි මෙතනක් කැපෙන්නේ. මොකද මෙතන මේ සමීකරණය බිඳුවට සමාන කරාම x ඍණ 5 සමාන බිඳුව කරාම අපිට x සමානයි 5යි කියලා එනවා. එතකොට x 5න් තමයි කැපෙන්නේ. එතකොට මෙහෙම ගත්තාම අපිට බලන්න පුළුවන් මෙහෙම යනවා. ඊට පස්සේ ඒකත් එක්කම මෙන්න මේ යන මෙහෙට යන එක අපිට බලන්න පුළුවන් මේකම අනිත් පැත්ත ගහන්න වෙනවා. මේ දැන පාඩ ගේන්න වෙනවා. මොකද හේතුව මේක මාපාංකයෙන්ද ඒක ඍණයකින් ගුණ කරනවා. ඍණය නේවා උදාහරණයක් විදිහට x වල ඍණ 5 දැම්මොත් ඍණ 5 ඍණ 5යි ඍණ 10යි. එතකොට ඍණ 10 කියන එක එන තැන මාපාංක දැම්මහම ධන 10ක් වෙනවා. එතකොට මේ ඍණ 5 එන තැන උනත් ධන 5ක් වෙනවා. එතකොට මේ විදිහට තමයි එන්නේ. මොකද මේක මේ පැත්තට හැරෙනවා වගේ වැඩක් තමයි මෙතනදී වෙන්නේ. හරිද? අපිට මේ ගන්නට වගේ අඳිමු. right. ඊට පස්සේ අපි ගමු තව දෙයක් තියෙනවා. මම ඒකත් කියන්නම්. ඒක ලේසි වැඩක් පොඩි. මේ මට නම් ඒක මතක් වෙන්නේ නැහැ. දැන් මෙතන 5 කියන එක හොයාගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මාපාංකේ හැරෙන තැන බලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේක බිඳුවට සමාන කරන එක කලින් කිව්වා වගේම x ඍණ 5 සමාන බිඳුව කරාම අපිට එනවා x සමානයි 5යි කියලා. ඒත් x සමානයි 5යි කියලා එන්නේ මේ මාපාංකය කැපෙන තැන කියලා අපිට ගන්න පුළුවන්. right. ඒ කියන්නේ මාපාංකය හැරෙන තැන. උදාහරණයක් විදිහට අපි තව එකක් බලමු. ඒක ඇඳගෙන හිටියම සමහරවිට ලේසි. හැබැයි මට නම් ඒක ඇඳෙන්නේ නැහැ. බලමු අපි තව එකක් try කරලා. අපි ගමු y සමානයි ඍණ 2x ධන 3. එතකොට අපිට මේක ගන්න පුළුවන්. අම්බුලි මතකම් ප්‍රස්ථාරය. මම ප්‍රස්ථාරික ක්‍රමයට තමයි වැඩේ කරන්නේ. අපිට ඕන නම් තව එකේ ක්‍රම තියෙනවා ඉතින් කරන්න. උදාහරණයක් විදිහට මේකට කියන නම් මතක නැත්නම් කිව්වොත් මෙහෙම අපි මොකක්ද ඒ ක්‍රමයට කියන්නේ? මතක නැහැ. anyway හරි. බලමු ප්‍රස්ථාර ක්‍රමය තමයි ඉතින් ලේසිම කොහොමද අපිට ප්‍රස්ථාරනේ අඳින්නේ. හරි. ඍණ 2x. හරි. එතකොට මේකේ ධන 3ෙන් තමයි කැපෙන්නේ y එක. අපි මෙතන ධන 3 කියලා දාගමු. ඊට පස්සේ ඍණ 2x. එතකොට ඍණ අනුක්‍රමණයක් තියෙන. ඍණ අනුක්‍රමණයක් කියන්නේ මෙහෙට තියෙන එක. එතකොට ඒක 3ෙන් කැපෙනවලු. එතකොට ඍණ 2ක් ඒ කියන්නේ ටිකක් වක්‍ර අනුක්‍රමණය වැඩි වෙනවා. මෙහෙම අනුක්‍රමණය අඩුයි. මෙහෙම ගන්න වැඩි. එතකොට මෙහෙම එකක් එන්නේ. සහ අපි ළඟින් හරිම විදියට සහ මෙතන මොකද්ද කැපෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. මේක සමාන කරා නම් බිඳුවට. sorry ධන 3 සමාන කරා නම් බිඳුවට. එතන මෙතන ඍණ 2x සමාන නැත්නම් අපිට ඍණ 2x එක පැත්තට දැම්මොත් 3 සමානයි 2x x සමානයි 3 බෙදීම 2යි. එතකොට මෙතන 3 බෙදීම 2ක් කියලා එනවා. am I correct? මේ පැත්තට දානවා 2x. එතකොට x සමාන 3 බෙදීම 2යි. yes. එතකොට මෙතන 3 බෙදීම 2යි කියලා එනවා. අපිට ඒක හොයාගෙන මෙහෙම එකක් ගහලත් මාපාංග හැරෙන තැන අරගෙනත් මෙහෙම යන එක ගන්නත් පුළුවන්.
මේ විදිහට මෙතනින් නවතින්න ඕනේ. එතකොට මෙහෙට වැඩක් නැහැ. ඊට පස්සේ යන්නේ මේ පැත්තට හැරෙනවා කියලා ගන්නත් පුළුවන්. right. එතකොට ඒක හරි නේද? බලමු හරිද කියලා. මොකද වැරදි වෙන්න පුළුවන්. යා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන 3 නම් මෙතන 3 බෙදීම 2 වෙන්න බෑනේ. මේ හරි වගේ වෙන්න ඕන. අපි ඒක හරියටම අඳිමුද? it's okay මෙහෙම තියමු. හරි. එතකොට 3 බෙදීම 2 මේ හරිය වෙන්න ඕන. අපි 3 මේ වගේ ගමුකෝ මෙතන හින්දා. ෂේප් එකේ ගමු. එතකොට මෙහෙම ඇවිල්ලා එතකොට ගානට අනුක්‍රමණයක් හැදෙනවා. හරිද? එතකොට මෙතන තමයි මාපංගේ හැරෙන තැන. මෙහෙම යන්න ඕන එක. මෙහෙම හැරෙනවා. මොකද මාපංගයක් හින්දා ඒක. right. ඊළඟට අපි ගමු චුටි ලැග් එකක් තියෙනවා බට් ඔයාලට ඒක අවුලක් නැති වීමට හිතනවා. ඊළඟ එක තමයි අපි ඊළඟට ගමු y සමානයි ඍණ 3x ඍණ 5. තව දෙයක් මට මේ වගේ ලියන්න අමතක වුණා නේද? සමීකරණ ටික. මේක එතකොට දැන් මේක නෝමල් එකනේ. එතකොට ඒක ඍණ 2x ධන 3ම තමයි. හැබැයි මේක ඍණ එකෙන් ගුණ වෙනවා. මොකද මේක අනිත් පැත්ත ගහනවානේ. එතකොට ඒක ඍණ එකෙන් ගුණ වෙනවා කියන්නේ ඍණ 2x ධන 3 වෙනවා. ඒ කියන්නේ අපි ඩිරෙක්ට්ම ලියන්න පුළුවන් අපිට 2x ඍණ 3 කියලා. right. මේකෙත් අපි ලියමු. අපි දන්නවා මේක තමයි දුන්න නෝමල් එක. එතකොට මේක x ඍණ 5යි නම් මේක ඍණ x ධන 5 වෙනවා. right. මේකට යමු. මේකට ගියාම මේක ඍණ 5න් කැපෙන්නේ. ඔක්කොම කලින් අපි හොයාගෙන මාපංගේ හැරෙන තැන ඍණ 3x අපි ඒක හිතමුද මොකද? මේකට එනවා 3x සමානයි ඍණ 5යි x සමානයි ඍණ 5 බෙදීම 2යි. x සමානයි ඍණ 5 බෙදීම 2යි. ඍණ 5 බෙදීම 2 කියන්නේ අපි මේ හරියට මේ හරියම 2.5 කියන්නේ කමන්නේ නැහැ විදිහටම ලියමු. නෑ 2 නෙවෙයි 3 sorry. because මෙතන 3 තියෙන්නේ. ඍණ 5 බෙදීම 3යි. yes. එතකොට මෙතන තමයි මාපාංගේ හැරෙන තැන. ඒ කියන්නේ කැපෙන තැන. එතකොට හරිනම් එන්න ඕනේ ඍණ අනුක්‍රමණයක් කියන්නේ මේ පැත්තට ධන අනුක්‍රමණය යන්නේ මෙහෙට. ඒතකොට ඍණ අනුක්‍රමණයක් කියන්නේ මෙහෙට. ඔහොම හරිනම් මෙහෙම එන්න ඕනේ. ඒත් මෙතනින් හැරෙනවා. ඒ නිසා මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. අපිට නම් මෙතන කැපෙන තැනත් හොයාගන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. ඒක හොයාගන්නේ කොහොමද? අපි නිකම් මේකට දාලා බලමු. සමීකරණය දැන් මේක ඍණ 3x ඍණ 5 මේක එතකොට ධන 3x ධන 5 වෙනවා. එතකොට මේකට x සමානයි බිඳුවේදී තමයි මේක එන්නේ. එතකොට මෙතන බිඳුව වෙනවා මෙතන 5 වෙනවා. එතකොට මෙතන 5 තමයි කැපෙන්නේ ගන්නට. right. okay. අපි ඒකත් හෙව්වා. යා. එතකොට ගියා නම් යන්නේ මෙතන ඍණ 5ට right. ගියා නම් ඒත් යන්නේ ඍණ 5ට. මොකද මෙතන ඍණ 3x ඍණ 5නේ. එතකොට ඍණ 3x කියන එක x බිඳුව වුණාම ඍණ 3 වැඩක් නැහැ. මෙතන ඍණ 5 ඉතුරු වෙනවා. එතකොට මෙතන ඍණ 5 ගන්න. ඍණ 5 තමයි අපි මේ විදිහට ධන 5 කරලා ගන්න. හරි. මම දන්නේ මං කියන්නේ තේරෙනවද කියලා බಟ್ මට නම් ගානට රිවයිස් වීගෙන යනවා. ඊළඟ ප්‍රස්තාව නිර්මාණකරණයේ තියෙන්නේ අපි නිකන් බලමු
y සමානයි x ධන 5 වගේ එකක් කරා මෙතන ඉතින් අර ටිකම තමයි හරිනම් මේ ටික මුලින් කියනවා අපිට ගන්න පුළුවන් මෙච්චර ලොකයක් ඕනේ පොඩි ඉරන් කෙලින් ඉරක් අදින්න බෑ මවුස් එකෙන් අදින්න මෙතන කියලා තියෙන x කියලා අනුක්‍රමණයක් තියෙනවා ඒතකොට ඒක ධන 5න් ගෙවෙන්න ඕනේ ඒතකොට මෙහෙම යන්නේ අද කෙලින් අදින්න ඕනේ ඉතින් ඔයාලට තේරෙනවා අදින්න අමාරුයි but have some option here yeah like this ඒක යූස් කරලා අමාරුයි හැබැයි ඒක වැඩේ ඕකේ මෙතන එතකොට අපිට ගන්න පුළුවන් මේක x ධන 5යි y කියන මේක ශ්‍රිතය ඉතින් එතකොට x කීයද y බිඳුව වෙන්නේ කියලා ගන්න පුළුවන් y සමාන බිඳුව නම් x සමානයි මෙතන ඍණ 5යි කියලා අපිට එනවා ඕකේ ඊළඟ අපි තව ප්‍රස්තාවය නිර්මාණය කරමු y සමානයි මාපාංක ඍණ 3යි x ධන 5 ඒක අපිට ගන්න පුළුවන් අපි ෂේප් වලින් මදිමු වැඩි ලස්සනයි ඒතකොට කලර් එකක් එහෙම දාලා ලස්සනට අදිමු නේ ටික ඍණ 3x ධන 5 ධන 5න් කැපෙන්නේ ඒත් එක්කම ඍණ අනුක්‍රමණයක් තියෙන ඒ කියන්නේ මෙහෙම ධන 5න් කැපෙන්නේ අපි මේ හරිය ධන කියලා ගමු ධන 5 ගමු 1 2 3 4 නෑ මේ හරියම ගමු කොටු ගන්නටම සම්මතරියක් අදින් මේක අපි ඒතර ධන 5න් කැපෙනවා 3x අනුක්‍රමණයක් තියෙන්නේ සහ අපිට ඒතර මාපාංක හැරෙන දන බලා ගන්න පුළුවන් මේක බිඳුවට සමාන කරලා y මේ ඛණ්ඩය y එක බිඳුවට සමාන කරොත් ඒතර අපිට එනවා මෙතන 3x සමානයි 5යි x සමානයි 5 බෙදීම 3 x කියන්නේ 5 බෙදීම 3 example මේ හැරෙට ගමු ඒතර යන්නේ මෙහෙම එකක් ඔයාලට පේන ටිකක් අර නැවිල්ල ටිකක් ලොකුයි ඒ කියන්නේ මෙහෙම එකක් තමයි යන්නේ හැබැයි මේ හරිය නවත්තමු මොකද මාපාංකයක් තියෙන්නේ එතකොට මාපාංක මෙතනින් හැරෙන නිසා අපිට ඕන එකක් ගන්න පුළුවන් මෙතනත් පහෙන් එක වෙන්නේ මෙන්න මෙහෙම යන්නේ එතකොට අපිට කඩේක් අදින්න පුළුවන් මෙහෙම ඒ ටිකට nice okay ඒක ලස්සනද එතකොට මේක තමයි normal එක හරියද මම අර කඩේට ගිහින් අතන අරක පේන්නේ නැන්ද මේක yes මේක තමයි normal එක ඒක හැරෙන්නේ නෑනේ නේද නෑ මේක normal එක ඒකට ඒක ඍණ 3x ධන 5ම තමයි ඒතකොට මේක තියෙන හැරිලා ඒතකොට ඒක 3x ඍණ 5 වෙනවා සුදු පාට කලර් එක වගේ නෙවෙයිනේ මේක පේන්නේ නැහනේ අපි සුදු පාටම ගමු යා ඕකේ මේක නත් හොඳයිනේ නයිස් හරි ඒක හරිය නේද ඒක ටෙස්ට් කරගන්න yes හරි මේ කොටස ඇත්තටම අදාළ නැහැ එතන ඒක තියෙන්නේ මේ අර මෙතන ගානට අදින්න ඕනේ නේද ඒක ගත්තම හරි ඊළඟට අපි අඳිමු නිකන් මාපාංක x ධන 5 වගේක් අඳිමු ඒක වෙන්දටත් මන්ද කමන්න චූට්ට බ්‍රෂ් එක වැඩි කරගමු පික්සල් එකක් වගේ නිකන් අඳිමු හරිද නැත්නම් වෙලා time is time එතකොට මේක පහෙන් කැවෙන්නේ මේක ඇන්දදත් මන්ද x වගේ එකක් තියෙන ධන එකක් තියෙන ඒතර ධන කියන්නේ මෙහෙම පහෙන් කැපෙනවා කියන්නේ මේක ඍණ පහෙන් තමයි මාපංක හැරෙන්නේ මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා ඒතර මෙහෙම ගියාම මෙතන ඍණ 5 එනවා
right ඊළඟට අපි යමු අපි ටිකක් බලමු බෝඩ් එක ගිහිල්ලා තියෙනවා ටිකක් ලොකුවටනේ පල්ලෙහාට යමු අපි ටිකක් නැත්තම් yes okay අපි ඊළඟට අනිමු x වර්ගය එකක් වර්ග චතුරස්‍රයක් දාලා වර්ගය ඍණ එක මේ මාපංගෙන මේක තියෙන්නේ අපි අනිමු එකක් එතකොට මේකේ මුලින්ම අපි අඳන් එමු වර්ග චතුරස්‍රය නායන වගේ අඳින්නේ හින්දා අපි ටුට්ටක් විතර ලයින් එක කරන් අනිමු වර්ග දෙක අඳින්නේ තමයි දැන් කේස් වෙන්නේ හැබැයි ඕකේ වැඩි මේව මාක් කරන්න නැතුව මාක් කරන්න ගියොත් ටයිම් යනවා හරි x වර්ග එකක් තියෙන්නේ x වර්ගය කියන්නේ මෙහෙම එකක් ඔහොම ඇවිල්ලා ඔහොම යන එකක් එතකොට ඒක ඍණ එකක් කියන්නේ ඍණ එකට බහිනවා මෙහෙම නයිස් ෂේප් එක ගන්නවා එතකොට මේකේ මාපංගේ ඉඳන් මේ යට ඍණ ටික මෙන්න මේ විදිහට දාන විදිහට වෙලා එනවා එතකොට මෙන්න මේ ටික එන්නේ නැහැ ඒවා මම කඩේ විදිහට දාන්න එතකොට මේක normal එක කියන්නේ x වර්ගයේ ඍණ එකමයි මේ ටික අපිට ගන්න පුළුවන් ඍණ x වර්ගය ධන එක විදිහට right එතකොට ඒකත් හරිනේ ඊළඟට අපි තව එකක් බලමු ඊළඟට විසඳුම් ටිකක් තියෙනවා මම ඒ ටික දැන් කරන්න යන්නේ නැතුව ඉන්නම් දැන් මට අර නිකන් මේවා වෙන සිම්පල් දේවල් හැබැයි ටිකක් රිවයිස් වුණා anyway හරි මම හිතනවා මාක් කරේ වෙන්නේ නැති කියලා මට ටයිම් එක නැහැ දැන් ඒකයි හරියටම සෙටල් ටයිම් එක ආවා එහෙනම් මම මේක එන්ඩ් කරනවා අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙනවා ජීජි මාන්සලට ටික් කරයා ජය වේවා